සුබ දවසක් යාළුවෝ හැමෝටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ සිංගර් TV වල LED TV වල බෝඩ්. ඕගොල්ලෝ දන්නවා මගේ channel එකේ TV repair වගේම LED TV වල අමතර කොටස් අලෙවි කිරීම කරනවා. ඒ කියන්නේ PCB backlight වගේ වනන්නේ මං ගාව PCB අලෙවි කරනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අවශ්‍ය කෙනෙකුට මේ PCB බෝඩ් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. බෞද්ධ එකෙන් පාස්සන එකේ ඉඳලා ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. TV repairing, එතකොට එක එක circuit හදන හැටි, පුංචි දරුවෙක් නම් ගොඩක් ඔය LED bulb වලින් හදන නිර්මාණ, ඒ වගේ දේවල් ගොඩාක් මගේ channel එකේ තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙකුට subscribe කරලා එකතු වෙන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපුවාම දැනගන්නත් පුළුවන්. හොඳයි යාළුවනේ, අද මම ඔයාලට ගෙනත් තියෙන සිංගර් යුනික් Panasonic ඔය වගේ ඒවට එන common board එකක්. ඔයාලට පේනවා ඇති මේ මෙන්න මේ PCB එක. මේක සාමාන්‍යයෙන් ඔයාලට කඩෙන් ගන්න ගියොත් මේවා මේ භාවිතයෙන් පැනල් ඩිස්ප්ලේ වල ගැටලු නිසා අයින් කරපු TV වලින් ගලවපු බෝඩ්. මේවා මේ අලුත් කියලා ගොඩාක් අය විකුණනවා. මේවා කෙමිකල් දාලා වොෂ් කරලා මේවා බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණනවා. මේ ලොකු මිල ගණන් වලට. සාමාන්‍යයෙන් 13 18 12 18 ඒ වගේ ගණන් වලට මේගොල්ලන් විකුණනවා. නමුත් මේවා මම ඔයාලට ඇත්ත කියලා දෙන්නේ මේවා මේ TV වලින් ගලවපු බෝඩ්. ඉතින් මේකේ මෙතන ගොඩක් වෙලාවට ඔයාලට හොයාගන්න පුළුවන් කවුරු හරි අලුත් කියලා ඔයාලා විකුණනවා. මෙන්න මේ ඇනතව් පාර. ඇනතව් පාර මේ විදිහටම මෙන්න මේක ඇනේ ගලවනකොට මෙතන පොඩි තව්වේ පාරක් ඉන්න. හැබැයි ඒකත් මකපු ඒවා මේ සමහර කට්ටිය ගාව තියෙනවා. ඒක මකලා ඊට පස්සේ මේක කෙමිකල් එකක් තියෙනවා. දාන්න කෙමිකල් එකට දාලා වොෂ් කරාම මේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේ එනවා. දැන් මේවත් මේ බ්‍රෑන්ඩ් නිව් මට්ටමේ වගේ තියෙන ඒවා තමයි. නමුත් ඉතින් මම මේවා බොරු කියලා විකුණන්නේ නැහැ. ඇත්තම කියලා තමයි විකුණන්නේ. මේවා යූස් කරපුවා. මේවා සාමාන්‍යයෙන් 10 18 12 18 8 18 ඔය වගේ ගණන් වලට විකුණන්නේ. හැබැයි මම ඔයාලට දෙනවා ගොඩාක් අඩුවෙන්. මේවා මම ඔයාලට දෙනවා රුපියල් 2500ට. කොහෙවත් මේ මිලට ගන්න නැහැ. නමුත් මම ඔයාලට දෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක සිංගර් TV එකට එනවා. එතකොට යුනික් TV එකට එනවා. ඒ වගේ ඔය Panasonic ඔය වගේ එක එක නම් වලින් එනවා. ඒ ඕන TV එකට මේක දාන්න පුළුවන්. ඊට වඩා ඉතින් කාර්මික දැනුමක් තියෙන කෙනෙක් නම් ඕනෑම TV එකකට මේක හයි කරන්න පුළුවන්. අඟල් 32 ඔය BOE පැනල් LG පැනල් එන එකකට හයි කරන්න පුළුවන් තමන්ගේ කාර්මික දැනුම අනුව. හොඳයි යාළුවනේ, මේක තමයි බෝඩ් එක. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ පල්ලෙහා මම WhatsApp අංකේ දාලා තියෙනවා. ඒකට කතා කරලා ඉල්ලන්න. courier service එකක් කරා මම මෙහෙමයි වෙන්නේ. courier service එකක් කරා ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්, ඇවිල්ලා ගන්නත් පුළුවන්. මේක මම චෙක් කරලා මේක වැඩ කරනවද කියලා සාතික කරගන්න පැනල් එකකට හයි කරලා සද්ද එනවද පින්තූර එනවද කියලා චෙක් කරලා ගන්න කෙනාට WhatsApp කරා වීඩියෝ එකක් එවනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක දැම්මට පස්සේ ඔයාලට මේක මම පැක් කරලා courier service එකට බාර දෙනවා. ඔයාලට courier service එකේ site එකට ගිහිල්ලා පාර්සලේ ඇත්තටම දාලාද කියලා චෙක් කරලා බලලා මට සල්ලි දාලා දෙන්න පුළුවන්. මොකද මම මේ ගොඩක් කල් ඉඳලා මේවා කරන්නේ. ගොඩක් අයට බඩු ගන්නවා. ඉතින් ගන්න අයට ගොඩක් ස්තුතියි. ලොකු ලාභයක් නැතුව මේ තමයි මේක කරන්නේ. ඉතින් ඒකින්ද අවශ්‍ය අය විතරක් ඉල්ලන්න, ඕඩර් දාන්න එපා නැතුව. බෝඩ් කෑලි කීපයක් තියෙනවා මං ගාව. හොඳයි යාළුවනේ, අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. අදට මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.